ලංකාවින්දක් නේපාලයට ඇවිත් සැලරි නගරය හරහා පයියා කියන සුන්දර ගම්මානයට ආපු හැටි ඔයාලා කලින් එපිසෝඩ් වලින් බලන්න ඇති. ඉතින් මේ පයියා ප්‍රදේශයේ ඉඳලා අපි එවරස් බේස් කැම්ප් ට්‍රෙකින් එක පටන් අරගෙන පක්දීන් කියන ගම්මානයට ළඟා වුණ හැටි මේ එපිසෝඩ් එකෙන් ඔයාලට රස විඳින්න පුළුවන්. ගුඩ් මෝනිින් ගයිස්. ඉතින් ඔන්න නේපාල් වල ගෙවන 4 වෙනි දවසේ ඒ වගේම අද අපි EBC ට්‍රෙකින් එක පටන් ගන්න දවසේ ඔන්න අපි හිටපු රූම් එකේ එළිය පෙන්නන්නම් ඕගොල්ලන්ට. ඔන්න මේ විදිහට තමයි රූම් එකේ එළිය තියෙන්නේ. ගෝවාවත් තියෙනවා. ඒවල මල් වල තියෙනවා. ඉතින් මේ විදිහ රූම්ස් ගොඩක් තියෙනවා නිකන් අර කබානා වගේ ගහලා. හරි ලස්සනයි. හැබැයි ඉන්නවත් බැරි තමයි. පට්ටම සීතලක් තියෙන්නේ. දැන් මං දත්ම දින්නම් කියලා යන්නේ. අයියා good morning. කොහොමද හිතලාද? ඉතින් කට්ටියට හීදලා ගහලා ඉන්නේ. බ්‍රෙක්ෆාස්ට් එකක් ගන්න එන්න කියලා තියෙන්නේ. පරක් වුණා මන් ටිකක්. ඉතින් දැන් බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන 7:00 වෙද්දි ගමන පටන් ගන්නවා අපි. දැන් වෙලාව 6ට විතර ඇති. ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඔයාලට මං වොෂ්රූම් එකත් පොඩ්ඩක් පෙන්නන්නම් අයිඩියා එකක් ගන්න. මෙන්න මේ විදිහට තමයි වොෂ්රූම් තියෙන්නේ. අපේ ලංකාවේ තියෙන වගේ සාමාන්‍ය ටොයිලට්ස්ම තමයි තියෙන්නේ. වතුර තියෙනවා. දැනට නම් කේස් එකක් නැහැ. උඩට යද්දි වතුර එහෙමන්න තියෙනවා. වතුර තිබ්බත් ඒකයි වතුර වලින් ප්‍රයෝජනයක් ගන්න බෑ. අධික හීතල හින්දා. එතකොට වෙට් ටිෂු එකක් තමයි පාවිච්චි කරන්න වෙන්නේ. ඕක තමයි තත්ත්වය. අනිත් පැත්තේ තියෙන view එක පෙන්වන්න බැරුණානේ. ඔන්න අර පැත්තේ තියෙන හොටෙල්ස් රිසෝට් එහෙම. ඒ වගේම අර හරින් හීය දැක්ක හිම කඳු ටික තියෙනවා. හරිම ලස්සනයි මේ පයියාන් ප්‍රදේශය. මේ අපේ ගෑම්මල්ලි උදේ පාන්දර වැඩකට කරන ආකාරය කොහොමද හීතලයි වතුර? සීතලයි කියන්නේ සුපිරිම සීතලක් තියෙන්නේ. මම අද මූණ විතරයි හොදන්නේ. ආයි මුකුත් හොදන්නේ නැහැ. මෙහෙම මොනවා යන්නේ. උලක් නැහැ නේ. තමන් සර්වයිව් වෙන්න විදි හදාගෙන තියෙන්නේ. ලස්සන තැනක්. අපි මේ කුටීර වල තමයි හිටියේ. එක කුටීර එක දෙන්නට ඉන්න පුළුවන්. අර පැත්තෙන් කඳු යායක් පේනවා. කඳු යායෙන් අටෙච්ච සුන්දර ගම. බ්‍රෙක්ෆාස්ට් එක ගන්නයි යන්නේ. මේ තියෙන්නේ අපි හිටපු රෙස්ටොරන්ට් එක. Beehive Lodge and Restaurant. මීටර 2660ක් උසයි මේකත්. අපි යන් බ්‍රෙක්ෆාස්ට් එකට මොනවද තියෙන්නේ බලමු. මං හිතන්නේ ඩාල් බාත් තමයි බොහෝ දුරට ඇත්තේ. ඩාල් බාත් නේද අය තියෙන්නේ? yes ඩාල් බත් තමයි. ඩාල් බාත් එකේ වෑංජන අඩු වෙනව නේද දැන්? ටික ටික අඩු වෙනවා. අපේ කෑමේ ගාව ඩාල් බාත් එක අලයි ලීක්ස් වගේ ලීක්ස් නේ ගෝවා නේද? ගෝවා වගේ දෙයක් තියෙනවා. ඩාල් තියෙනවා ඩාල් කරි එක. ඉතින් මේගොල්ලෝ මේ රෙස්ටොරන්ට් එකේම හදන ඒවා තමයි මේ ඕගොල්ලෝ දකින්නදී අර පාත්ති හදලා තිනවා. ඒවම තමයි මේ උදේ කඩාගෙන ආවිලා හදලා තින්නේ. දැන් බ්‍රෙක්ෆාස්ට් එක කරන් ඉක්මනට පිටත් වෙන්න ඕනේ. අනිත් අය ඔක්කොම ලෑස්ති. අපි තමයි අන්තිමට වාගේ. මං සාමාන්‍යයෙන් හැන්දෙන් කන්න කැමති නෑ. ඒ වුණාට අද හැන්දෙන් කන්න වෙනවා. පට්ට ඉදලා ඇත උදන්න කම්මැලි. ඉතින් නෑ හැන්දෙන් කමු. ගයිස් ඉතින් ඔන්න අපි උදේම වර්ම් අප් සෙෂන් එකක් එහෙම කරලා හාහාපුරා කියලා EBC ට්‍රෙකින් එක පටන් ගන්නයි යන්නේ. අද අපි යනවා මේ ඉන්න පයියාන් වල ඉඳන් පක්ඩින් දක්වා. ඉතින් දැන් අපි මේ Beehive Lodge එකට සමු දීලා අපේ EBC ට්‍රෙකින් එක පටන් ගන්නවා. එහෙනම් යමු ඉස්සරහට. ඉතින් ඔන්න ඔය විදිහට අපි එවරස් බේස් කැම්ප් ට්‍රෙකින් එක ආරම්භ කළා. ඔයාලට මතක ඇති අපි මෙච්චර දවසක් ජීප් එකක තමයි ගමන ආවේ. ඔන්න අද තමයි ඔෆිෂියල් විදිහට ට්‍රෙකින් එක පටන් ගත්තේ. ඉතින් අපි මේ සුන්දර පයියා නගරේ ඉඳන් හෙමින් ඉස්සරහට ඇදුණා. පයියා නගරය ගැන කතා කළොත් මේක එවරස් බේස් කැම්ප් රූට් එකේ තියෙන ගම්මානවලට හොටෙල්ස් වලට සහ සංචාරකයන්ට අවශ්‍ය සප්ලයිස් ගබඩා කරන සහ ප්‍රවාහනය කරන එක ජීවනෝපාය කරගත්ත මිනිස්සු ඉන්න ගම්මානයක්. ඔයාලට පේනවා ඇති මේ ගම්මානයේ කොටලුව සෑහෙන්න ඇති කරනවා. මේ කොටලුවන්ගේ පිටේ තමයි එවරස් බේස් කැම්ප් රූට් එකේ ප්‍රවාහන කටයුතු සිදු වෙන්නේ. ඔයාලට පේනවා ඇති එයාලගේ පිටේ ගෑස් ටැංකිය එහෙමත් බැඳලා තියෙනවා. හරිම ශක්තිමත් සත්තු జాතියක්. නේපාලයේ ෂර්පලා වගේම තමයි මෙයාලත් ගොඩක් ශක්තිමත්. ඔයාලට පේනවද අර ගන්ධ මැදින් වැටලා තියෙන පාර? ඕකේ තමයි අපි හවස පයියා වලට ආවේ. අර හරින් ලස්සනට දැන් ඉර පායගෙන එනවා. දැන් ඉර පායනවත් එක්කම අපේ ඇඟට පොඩ්ඩක් රස්නේ දැනෙන්න පටන් ගන්න තියෙන්නේ. පේනවනේ ලේයර් එකකින් එක ගැලවෙනවා. ඉතින් මේ ජැකට් එක උනත් දැන් නම් ඕනේ නැහැ. මහන්සි වෙද්දි ඇඟ රත් වෙද්දි ජැකට් එහෙම දාන්න ඕනි කමක් නැහැ මේ ට්‍රෙක් එකේ මුල් ටිකේ. ඔන්න අපිට ආයමත් කොටලුව රැලක් හම්බෙලා තියෙනවා. මෙයාලා නම් එවරස් බේස් කැම්ප් පැත්තට ගිහින් සප්ලයිස් බෙදලා ආපහු පයියාවලට යන කොටලුව රැලක්.
මේ රූට් එකේ හෙලිකොප්ටර් සැරුනම වෙන වාහනවලට යන්න බැරි නිසා මෙයාලා තමයි ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය වෙන්නේ. ඉතින් ඉස්සරහට එවරස් බේස් කැම්ප් කිට්ටුවට යනකම්ම නිතර මෙයාලව මුණ ගැහෙනවා බලා ගන්න පුළුවන්. ඔය විදිහට ඉස්සරහට ගියා අපි මෙන්න මේ වගේ ලස්සන භූමි දර්ශනයක් තිබ්බ තැනක පොඩ්ඩකට නතර වුණා. ඔන්න අපේ ටීම් එකේ කට්ටියට නේපාල් පොඩි ළමයි එක්ක හම්බෙලා. මේ නේපාල් පොඩි ළමයි හරිම කියුට්. ඉතින් ඒ පොඩි ළමයාගේ ලස්සන ෆොටෝ එකක් අපේ ටීම් මෙම්බර්ස්ලා අරන් තිබ්බා. ටිකක් ලොකු නැග්මකින් පස්සේ මේ විදිය උස්බිමක තිබ්බ ලස්සන පිට්ටනියක් වගේ තැනක අපි නැවතුණා. විශේෂම දේ තමයි මෙතන එක පැත්තකින් තිබ්බේ ලස්සන හිමකන්දක්. අපි මේ රෙස් කරන්න නැවතුන තැනට කයිස කියලා ලස්සන හිමකන්දක් පේනවා. ආන්න දැන් මතුවලා තිනවා මෙච්චර වෙලා වලාකුළු වලින් වැහිලා තිබ්බේ. ඔන්න දැන් ලස්සනට පේනවා. සාමාන්‍ය කඳු හැමදාම දකින්නවනේ. හිම කඳු දකින්න එක වෙනස්ම අත්දැකීමක්. අනේ මෙහෙන්න කඳිල චුට්ටක් එන්න. ඔව්වනේ වටත් යනවා. හිමකන්ද වගේම තවත් පැත්තකින් මෙන්න මේ විදිය කඳු පන්ති ගණනාවක ලස්සන භූමි දර්ශනයක් දකින්න ලැබුණා. ඒ විතරක් නෙමෙයි සංචාරකයන් අතර ගොඩක් ප්‍රසිද්ධ ලුක්ලා නගරයත් මෙතනින් නම් බලා ගන්න පුළුවන් වුණා. අර පේන්නේ මේ ලුක්ලා ටවුන් එක පේන්නේ පොඩි සිටිය එක මේ අතන එච්චකුරක් පේනවද හෙලිපෑඩ් එක ඒකට දකුණු පැත්තෙන් තමයි එයාපෝට් එක තියෙන්නේ ලුක්ලා එයාපෝට් එක මෙතන වුණ හරියටම ක්ලියර් පේන්නේ නැහැ දාවන පතේ ඉතින් ගයිස් අපි මේ රෙස් කරන්න නැවතුන තැනට ඈතින් ලුක්ලා පේනවා ලුක්ලා ටවුන් එක පේනවා ඉතින් සාමාන්‍යයෙන් එවරස් බේස් කැම්ප් යන අය කත්මන්දුවට ඇවිල්ලා කෙලින්ම ලුක්ලා වලට ෆ්ලයි කරනවා හැබැයි අපි එහෙම කරේ නැහැ අපි කත්මන්දුව ජීප් එක පයියන් වලට ඇවිල්ලා පයියන් වල ඉඳන් ට්‍රෙකින් එකකින් තමයි ওই ලුක්ලා බහුව කරලා පක්ඩින් වලට යන්න හදන්නේ ඉතින් ඔන්න ලුක්ලා ටවුන් එක ඈතින් පේනවා ඒ වගේම දැන් ටිකක් අපි උඩට නැග්ගා දැන් ආපහු බැහිල්ලක් තමයි තියෙන්නේ පල්ලයට ඉතින් ඔය විදියට අපි කැලේ මැදින් වැටුණු පොඩි පාරක ආපහු පල්ලම් බහින්න පටන් ගත්තා. මේ පාර තිබ්බ පරිසරය ගොඩක් දුරට අර හෝඩන් තැන්නේ තියෙන වගේ පරිසරයක් තමයි තිබුණේ. පෙන්දපාසි වලින් වැහුණ මේ විදිය ගස් ගොඩක් දැක ගන්න ලැබුණා. ඔය විදියට පල්ලම් බෑගෙන ආපු අපිට මෙන්න මේ වගේ හරිම ලස්සන පුංචි ගම්මානයක් හම්බුණා. ඉතින් මේක පොඩ්ඩක් අර කඩමණ්ඩියක් වගේ තැනක් හොටෙල්ස් කිහිපයක් එහෙම තිබ්බ මෙතන. බලන්නකෝ ඒගොල්ලන්ගේ අර නේපාල් වල ගෘහ නිර්මාණ ශිල්පය ගල් වලින් බැමි වැඳලා හරිම ලස්සන කියාගන්න බැරි තරම් සුන්දරත්වයක් ඒ ගෙවල් වල තිබුණා. ඒ වගේම මෙතනට පෙනුනේත් හරිම සුන්දර භූමි දර්ශනයක්. කැරට් වේලනවා වගේ නේද? කැරටුයි අලයි රාබුයි කැරටුයි නේද? රාබුයි කැරටුයි වේලනවා. වේලලා පැකට් කරනවාද නේද? පැකට් කරන්නේ බොටල් දාලා අච්චාරු. පිකල් හදන්න තමයි මේ විදිහට මේගොල්ලෝ රාබුයි කැරටුයි වේලනවා කියන්නේ. මේ ලස්සන මල් වර්ග එක්ක දීලා දිනවා. මේ හරියට රාබු වේලනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ හරිය ලෑන්ඩ්ස්කේප් එක පේන්නේ. ඔන්න මෙතන ඉඳන් කට්ටිය රෙස්ට් එකක් එහෙම අරගෙන ෆොටෝ ටිකක් එහෙම ගහලා ලස්සන දැන් ආපහු ගමන ආරම්භ කරන්න හදන්නේ. ඉතින් එහෙනම් අපි යන් ඉස්සරහට. ඔන්න අපි ආයමත් ගමනේ. දැන් මේ අපේ ඉස්සරහට එන්නේ ෂර්පා කෙනෙක්. මේ ෂර්පලා තමයි ඔය එවරස් බේස් කැම්ප් රූට් එකේ වගේම එවරස් කන්ද නගිද්දිත් ට්‍රැවලර්ස්ලාගේ බෑක්පැක් එකේම අරන් යන්නේ. ඒ වගේම ට්‍රැවලර්ස්ලාව ගයිඩ් කරන්නේ. මේ ෂර්පලා නැත්තම් ගොඩක් අයගේ එවරස් සිහිනයම වෙන්න ඉඩ තිබුණා. එවරස් පළවෙනි වතාවටම සමිට් කරපු සර් එඩ්මන්ඩ් හිලරි වුණත් ටෙන්සින් නෝගේ කියන ෂර්පාවරයාගේ සහාය ඇතිව තමයි එවරස් තරණය සිදු කරේ. ඉතින් කොහොම හරි අපි ওই සුන්දරත්වය බලාගෙන පල්ලම් බැස්සා. ටික වෙලාවකට පස්සේ අපි පොඩ්ඩක් එලිමහන් තැනකට ආවා. ඒ හරියදී මෙන්න මේ වගේ කොටලුව රැලක් අපිට හම්බුණා. මේ කොටලුව අවුරුදු ගානක් තිස්සේ මේ රූට් එකේ ගිහිල්ලා මේ පාරට කොච්චර විශේෂීකරණය වෙලාද කිව්වොත් එයාලට අමුතුවෙන් පාර පෙන්න ඉන්න දෙයක් නැහැ. එයාලා ඉබේම පාරල් හොයාගෙන එයාලක් ගමන යනවා.
මේ හරියට මාරම ලස්සන view එකක් පේනවා. ඔයගලන්ට පේනවද අර හෙලිකොප්ටර්ස් එහෙම යනවා. අර හරියට හෙලිකොප්ටරයක් යනවා. ඉතින් මේ හරියට නිතරම ෆ්ලයිට්ස් හෙලිකොප්ටර්ස් යනවා ලුක්ලා වල ඉඳන්. ඉතින් ඔය විදිහට තමයි වැඩේ වෙන්නේ. අපේ ගයිඩ් හර්ෂය කිව්ව විදිහට අපිට රිවර් එකක් ක්‍රොස් කරන්න තියෙනවා. මං හිතන්නේ තව ටිකකින් අපිට රිවර් එක ක්‍රොස් කරන්න හම්බෙයි. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා. අපි ආයමත් ගමන පටන් ගත්තා. ගමනේ මේ වගේ තැන්වලදී මේ කොටලුවන්ගෙන් ගොඩක් පරිස්සම් වෙන්න ඕනි. මොකද මෙයාලා අරන් යන බෑග් එකක් හරි ගෑස් ටැංකියක් හරි අපේ ඇඟේ වැදුනොත් අපිව ප්‍රපාතයට විසි වෙන්නත් පුළුවන්. මේ වෙලාවට වේල්ල පැත්තට වෙලා යන එක තමයි ගොඩක්ම ආරක්ෂිත. ඒ වගේම ඔය ලාවට පහලින් පේන ගම්මානය තමයි සුර්කි කියන ගම්මානය. ඉතින් අපිට මෙතන ඉඳන් ටික වෙලාවකින් ඒ ගම්මානයට ළඟා වෙන්නත් පුළුවන් වුණා. ඉතින් ඔන්න ගම්මානට ආව අපි අර උඩදී දැක්ක මේ වගේ ලස්සන පයින්ස් ගස් ආයම් මේ පැත්තෙන් තියෙනවා. අර හරියම පාලමක් තියෙනවා. අපේ කට්ටිය ගිහලා ඒ පාලමේ ෆොටෝ ගන්නවා. අපිත් යන් ඒ පැත්තට පාලමට ගිහලා ෆොටෝ ටිකක් ගහගමු. ඇත්තටම ලස්සනයි ඒ පාලම. අර නේපාලෙට ආවේනික වෙච්ච කොඩි වගේක් තියෙන අන්න ඒ කොඩි හැම එල්ලලා හරිම ලස්සනට තියෙනවා. ඔන්න තියෙනවා පාලම. අපි යම් පාලමට මේ වගේ කොඩි දාලා තියෙනවා. ඉතින් වව් වතුරේ පිරිසිදුකම් බලන්නකෝ. වව්. ඉතින් මේ පාලම යටින් ගලාගෙන යන සුන්දර ගංගාව තමයි දුත්කුෂී ගංගාව. ඔයාලට මතක ඇති සැලරි ඉඳන් පහියා එද්දිත් අපිට මේ ගංගාව හම්බුණා. හැබැයි එතකොට මේ ගංගාව ගොඩක් සැර වෙලා තමයි තිබුණේ. ඒත් දැන් අපි මේ ඉන්නේ ඒ හම්බුණ තැනට වඩා ගංගාවේ ඉහළින්. ඒ නිසා වතුර ප්‍රමාණය ටිකක් අඩුයි. ඉස්සරහට අපිට EBC රූට් එකේ දිගටම මේ ගංගාව හම්බ වෙනවා. ඒ වගේම මේක ආරම්භ වෙන්නේ එවරස්ට් අඩවියේ තියෙන ග්ලැෂියර් වලින්. අපේ කට්ටිය අර හරි තිබ්බ ටී හවුස් එකකට ගියා ලන්ච් එක ගන්න වෙන්න ඇති. ඉතින් දැන් ගොඩක් බඩගිනි. අපි එහෙනම් යමු අපේ ලන්ච් එක ගමු. නමස්තේ ලොජ්ජම් රෙස්ටෝරන්ට්. ඔන්න අපි ලන්ච් එක ගන්න ආවා. කට්ටිය කලින්ම ඇවිල්ලා. thank you. ඉතින් ඔන්න අපේ ලන්ච් එක ආවා. අපි දැන් කන්න යන්නේ මම ඕඩර් කරේ මැකරෝනි. එතකොට දිමුත් අය මොනවද නූඩ්ලස් නේද? නූඩ්ලස්. ඉතින් ඔහොම තමයි ලන්ච් එක. අස පාටට දිනන කාලා බලමු. ලොකු රසක් නැහැ. සාමාන්‍යයෙන් ඉතින් මේ ලෙවල් එකේදී ඔහොම තමයි. අවුලක් නැහැ ඉතින් ෂේප්. ඉතින් ඔන්න ටී එකක් බොන්න යන්නේ. සීනි මදි වගේ. සීනි ටිකක් දාගන්න ඕනේ. දැන් ගන්න. ගයිස් ඉතින් ඔන්න අපි කාලා වීලා දැන් කට්ටිය බෑග් ප්ලාස්ටික් කරනවා ආයෙත් ගමන පටන් ගන්න. අපි කෑවේ මෙන්න මේ නමස්තේ ලොජ් ඇන්ඩ් රෙස්ටෝරන්ට් කියන එකෙන් සර්කි සොලුකුම්බු. ඒ කියන්නේ මේ ගම්මානේ නම සර්කි. ඒ වගේම මේ ගම්මානේ පිටලා තියෙන්නේ මීටර 2240ක් උසින්. අපේ ගයිඩ් කිව්වා දැන් අපිට ඉස්සරහට යද්දී නැග්මක් තියෙන්නේ කියලා. අපි අද මීටර 2600 ගානකට නගිනවලු. ඉතින් කොහොම තමයි වෙන්නේ වැඩේ. අපි එහෙනම් ඉස්සරහට යන ගමන් කතා කරමු. ඔන්න අපි කාලා අපව ට්‍රෙකින් එක පටන් අරගෙන තියෙන්නේ. අර බලන්න කඳු කරේ ගෙවල් හදලා තියෙන විදිය. අර හරින් නායක් එහෙමත් දීලා දින ලොකු. ඉතින් මට පුදුමයි අතර මේ නේපාලේ කඳු බෑවුම් වල ගෙවල් හදලා දිනවා. ඒක වචනෙන් විස්තර කරන්නත් අමාරුයි. ඔයාලට මේ වීඩියෝ එකෙන් නම් ඒක හිතා ගන්න බැරි වෙයි. ඇත්තටම ඇවිල්ලා බැලුවොත් තමයි ඒක හිතට දැනෙන්නේ. පුදුමේ හිතට දැනෙන්නේ. මේගොල්ලෝ මේ ගෙවල් හදලා දින විදිය. කඳු බෑවුම් වල. ගෙවල් හදලා විතරක් නෙමෙයි ඒගොල්ලෝ වගාත් කරනවා හෙල්මල් ක්‍රමයට. හරියට අර ලංකාවේ උඩරට පැතිවල කරනවා වගේ. හැබැයි ඊටත් වඩා ලොකු බෑවුම් වල තමයි මේගොල්ලෝ ගෙවල් හදලා වගා කරගෙන ඉන්නේ. හරිම පුදුමයි. කෑමෙන් පස්සේ තනිකර නැගිල්ලම තමයි තියෙන්නේ පේනවනේ. කණ්ඩ කලින් තනිකර පල්ලම බැස්සේ දැන් අපිට මීටර 2600කට යනකම් උඩට නගින්න තියෙනවා. තනිකර නැගිල්ලක් තියෙන්නේ. වෝටර්ෆෝල් එක සද්දයක් ඇහෙනවා. වාව්. මේ බලන්නකෝ. ලස්සන වෝටර්ෆෝල් එකක්. වාව්. ට්‍රෙකේ ඉස්සරහට යන ගමන් ඉන්නේ. පේනවද මේ කොට්ලු රංචුවක් යනවා.
ඉතින් මේ වගේ රංචුවක සාමාන්‍යයෙන් කොටලුව 20 යනවා. ඉතින් එහෙම යද්දී ඒගොල්ලන්ට ඉඩ දීලා අපි පරිස්සමෙන් යන්න ඕනි. මොකද හදිස්සිය හරි ඒගොල්ලන්ගේ ඇඟේ තියෙන බෑග් එක්කවත් වැටුනොත් අපි ඉන්නේ මෙන්න මේ පල්ලෑ ප්‍රපාතේ. මොකද මේ පාරවල් ගොඩක් පටු පාරවල්. ඉතින් ඔය යන්නේ එවරස් සිහිනේ සබෑ කරගත්ත සංචාරකයෝ. අපි යනවා එවරස් සිහිනේ හොයාගෙන. එතකොට දැන් අපිට යන්න තියෙන පාර තමයි මෙන්න මේ පාර. අර කොට්ලු යනවා පේනවද? අර යන්නේ. අන්න ඕක තමයි අපි දැන් යන පාර. GoPro එකේ බැටරිත් මාර විදියට බහිනවා. දැන් මම බැටරි 5ක් විතර පාවිච්චි කරා. ඇයි දන්නේ මං හිතන්නේ හීතලට වෙන්න ඇති. මාර විදියට බහිනවා. ඉස්සරහට වැඩක් කරගන්නම් බැරි වෙයිද දන්නේ නැහැ. ඔන්න ඉස්සරහින් පාලමක් තියෙනවා. මේ කොට්ලුව රංචුව මේ පාලම දිගේ යන ගමන් ඉන්නේ. ඉන්න මම ළඟට ගිහිල්ලා වෙන්නන්නම් ඔයාලට. මේ වගේ පාලමක් දකින්න ෆස්ට් ටයිම්. මෙච්චර වෙලා අපි දැක්කේ හැංගින් බ්‍රිජ් නෙමෙයි. මේක හැංගින් බ්‍රිජ් එකක්. ඒ කියන්නේ එල්ලෙන පාලමක්. ඉතින් මේ රූට් එකේ එල්ලෙන පාලමක් දකින්න පළවෙනි වතාව. අපි මේ කොටලුවන්ට යන්න දීලා හිමීට ඉස්සරහට යමු. මොකද මේ පාලමක් මැදදී කොටලුවෙක් සෙට් වුණොත් ඉතින් අනාථ වෙනවා. ඒගොල්ලන්ගේ ගෑස් එක වදින්න පුළුවන් ඇඟේ. මේ ගෑස් එකක් වැදුනොත් එහෙම පාලමෙන් පල්ලයට වැටෙන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි පාලම තියෙන්නේ. වාව්. පාලමෙන් පල්ලෑ දර්ශනය මෙන්න මේ වගේ. මාරම ලස්සනයි. අර බලන්න වරෙන් ගලාගෙන ඉන්නේ අර කඳු හෙල් අතරින් ගලාගෙන ඉන්නේ මේ. අන්න කොටලෝ ටිකක් එනවා. ඒගොල්ලෝ මෙහෙට එන්න කලින් මම ඉක්මනටම පාලමේ අර පැත්තට යන්න ඕනි. නැත්තම් මල කෙලියක් වෙන්නේ. දැන් වෙලාව හවස 4ට කිට්ටුයි. අපි ඉතින් පාලමට සම් දීලා යමු ඉස්සරහටම. තව ගොඩක් දුර යන්න තියෙනවා අපිට. කොහොමවත් තව පැය 3ක්වත් යයි අපි නවතින තැනට යනකොට. පක්ඩින් වලට යනකොට. හොටන් තැන්න යනවා වගේ නේද මේ හරිය. ගල්පතුරු තියෙන විදිය. පොඩි රෙස්ට් එකක් ගන්න කියලා නතර වුණා. පොඩ්ඩක් නතර වෙච්ච ගමන්ම ඇඟට හීතල දැනෙනවා. පොට්ටම හීතලයි. ඔන්න මේ විදියට තමයි අපිට දැන් යන්න තියෙන පාර තියෙන්නේ. මේ තියෙන පයිනස් ගස්. ඉතින් කැලාවක් මැදින් තමයි මේ පාර වැටලා තියෙන්නේ. පොඩ්ඩක් රෙස්ට් කරලා ආයෙ ගමන පටන් ගන්නවා. වෙලාව හවස 4:00මාරයි. ඉතින් ඉක්මනට වඳුරුණා. ඔන්න බලන්න හැමතැනම වඳුරු වෙලා තියෙන්නේ. මේ හරියත් මේ විදිය ලස්සන පාලමක් තියෙනවා. ඒ වගේම පාලම යටින් මෙන්න මේ වගේ ලස්සන වතුර පාරක් ගලාගෙන යනවා. අපිට පක්ඩින් වලට තව කිලෝමීටර් 2ක් විතර ඇති මං හිතන්නේ. අපිට මේ පැත්තට තමයි යන්න තියෙන්නේ. අපි යන් හිමීට. කොහොමවත් පක්ඩින් වලට යද්දි හවස 6 පහුවේ කියලා මට හිතෙනවා. මේ බලන්නකෝ මේ ගල් වල අකුරු වගේක් කොටලා තියෙනවා. ඒ වගේම මේ හරියේ මේ විදියට ගුහාවක් තියෙනවා. පේනවද? හරිම අමුතු තැනක්. ගුහාවක් නේද? ඉතින් අපි අර පාලමේ ඉඳන් ඇවිල්ලා මෙන්න මෙහෙම ඇවිල්ලා ඔන්න තවත් ගම්මානයකට ඇතුල් වෙනවා. මේ බලන්නකෝ මේ හරියට ගුහාවක් වගේ එකක් තියෙනවා. මං හිතන්නේ මේක සත්තුන්ට වගේ ඉන්න හදලා ඇත්තේ. ඒ කියන්නේ ඒගොල්ලෝ අර ස්වභාවික ගලේම ගල් බැම්මක් බැඳලා ස්වභාවික ගල් ගයක් නිර්මාණය කරගෙන තිනවා. අර හරියට තියෙනවා. හරිම අමුතුයි. නේපාල් විලේජ් ලයිෆ්. මම YouTube එකේ ABC ට්‍රෙකින් වීඩියෝ බලද්දි මේ වගේ කැරගෙන දේවල් ගොඩක් දැකලා තිනවා. හැබැයි අපිට පළවෙනි වතාවට තමයි මේ ට්‍රෙකින් එකේ මේ වගේ කැරගෙන අයිටම් එකක් හම්බුනේ. ඉතින් ඒගොල්ලන්ගේ පූජනීය සංකේතයක් තමයි මේක. මට නම් තේරෙන්නේ නැහැ මේ නේපාල් ගම්මාන වල තියෙන ලස්සන කොහොමද විස්තර කරන්න කියලා. බලන්නකෝ මේ දෙපැත්තෙම ලස්සනට ගල් වැටි හදලා මේ හරිය තියෙන මිදිවගාවක්. වව් මේක උදේ වරුවකින් බලන්න තිබ්බනම් මීටත් වඩා ගොඩක් ලස්සනට තියෙයි අර උදේට එන කලර්ස් එක්ක. උදේ ඉරේලියත් එක්ක එන කලර්ස් වලට. දැන් මේ ඉර අවරට ගිහිල්ලා තියෙන්නේ ගොඩක් කළුවර වෙලා තියෙන්නේ. ඒත් මේවා ගොඩක් ලස්සනයි. ඉතින් ඉර පායද්දි කොච්චර ලස්සන නැද්ද? වව්. පිස්සු වැදෙනවා. හිමාල අඩවියට ටිකින් ටික අන්ධකාරය ගලාගෙන එන්න පටන් ගත්තා. මුළු පරිසරයම තිබුණේ ලොකු නිහඬියාවක්. මතකද අපි පොඩි කාලේ ජාතික රූපවාහිනියේ ගිය කොරියන් කතාවල තිබ්බ ගම්මාන? නේපාලයේ තිබ්බ මේ පුංචි ගම්මානත් ඒ කතාවල තිබ්බ ගම්මාන වගේ.
මේ ලස්සන බලාගෙන දිගටම ඉස්සරහට ගියා අපි එවරස් බේස් කැම්ප් රූට් එකේ එක්තරා සන්ධිස්ථානයකට ළඟා වුණා. හරි දැන් අපි අද ගමන පටන් ගත්තේ පයියන් වලනේ. පයියන් ඉඳන් සර්කෝ හරහා ආවා මේ ඒරියා එකට කියන්නේ නන්බුක් කියලා. හරිද? ඒතර මෙතනින් තමයි අපි දැන් මේ පැත්තේ පේන්නේ අපි ආපු රූට් එක. හරි. එතකොට ඔයාලට බලන්න පුළුවන් මෙන්න මෙතන මේ හොඳ ක්වොලිටි එකට හදපු ගල්වල රූට් එකක් තියෙනවා. ඒතර මේ තමයි ලොක්ලා වල ඉඳන් නම්මචි පැත්තට එවරස් බේස් කැම්ප් පැත්තට යන පාර. හරි. එතකොට හැබැයි දැන් මේ ඉස්සරින් ඉඳන් මිනිස්සු මේ පැත්තේ ඉන්න ගැමියෝ ඒ කට්ටිය පාවිච්චි කරේ මේ ගම්මාන හරහා එන පාරනේ. හරිද? ඒතකොට මේ ලොක්ලා එයාපෝට් එක හැදුවට පස්සේ තමයි මේ පාර ජනප්‍රිය වුනේ. එතකොට මේ ඉස්සරින් පාරත් මේ පාරට සම්බන්ධ වෙලා ලොක්ලා යන පාරත් දෙක එකතු වුණාට පස්සේ තමයි මේ එවරස් බේස් කැම්ප් රූට් එකේ ස්ටාර්ටින් පොයින්ට් එක තියෙන්නේ. ඒතර මේ තියෙන එවරස් බේස් කැම්ප් රූට් එකේ ස්ටාර්ටින් පොයින්ට් එක මේක හරියම විශේෂ තැනක්. ගොඩක් අය ලොකු පාර්ථනාවන් ගොඩක් එක තමයි මෙතනින් ඇතුළට යන්නේ. මේ තියෙන මේ බ්ලෙසින් ඩ්‍රම් තියෙන්නේ. මේ බ්ලෙසින් ඩ්‍රම් ටික කරපන් යන්නේ. සෑහෙන ලොකු ප්‍රාර්ථනා එක්ක එවරස් සමිට් කරන්න යන ඒවත් එක්ක බේස් කැම්ප් යන ඒවත් එක්ක මේ සෑහෙන විශේෂ තැනක්. ඔක තමයි. ඒතර මේ තමයි එවරස් බේස් කැම්ප් රූට් එකේ ස්ටාර්ටින් පොයින්ට් එක. ඉතින් ගයිස් ඔන්න අපි එවරස් බේස් කැම්ප් ඔෆිෂියල් එන්ට්‍රන්ස් එකේ ඉන්නේ. අද අපි ප්ලෑන් කරලා වඩා ටිකක් පරක් වුණා මෙතෙන්ට එන්න. ඉතින් දැන් අපි මේ කොපි එකක් බීලා ආපහු ගමන ආරම්භ කරනවා රිෆ්‍රෙෂ් වෙලා. අපිට තව කිලෝමීටර් 3ක් විතර යන්න තියෙනවලු පක්ඩින් වලට. දැන් මෙතනින් එහාට රෙකෝඩ් එකක් කරගන්න බැරි වෙයි කලුවරින් හින්දා. අපි එනවා පක්ඩින් වලදී හම්බෙමු. ඉතින් අපි ආපහු පක්දීන් බලා ගමන් ආරම්භ කළා. මෙතනින් එහාට රන් දිගටම කළුවරේ තමයි ගමන ගියේ. මේ වගේ ලොකු එල්ලෙන පාලමක් එහෙමත් අපි ක්‍රොස් කළා. හැබැයි ගඟේ සද්ද හොඳට ඇහුණාට අපිට කිසිම දෙයක් පේනුනේ නැහැ. කොමාරි රෑ 9:30 වගේ වෙද්දී අපි පක්දීන් වලට ළඟා වුණා. ඒ වෙද්දී අපි එදා දවසට කිලෝමීටර් 20ක් වගේ ඇවිදලා තිබුණා. ඉතින් ගයිස් වෙලාව 9:40යි. ඔන්න දැන් තමයි අපි නවතින ලොජ් එකට ආවේ. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. අපි හිතපු තරම් ඉක්මනට අද දවසේ ට්‍රෙකින් එක කරගන්න බැරුණා. ඒකයි මේ රෑ වුණේ. කොහොමුණත් දැන් ඉක්මනට අපේ ඩිනර් එක අරගෙන නිදා ගන්න ඕනේ. මොකද සෑහෙන මාන්සි අනිත් එක හෙට දවසෙත් ලොකු හයික් එකක් තියෙනවා. හෙට අපි යනවා නම්චේ වලට. අද අපි මේ ඉන්න පක්ඩින් නිදා. දැන් පට්ට හීතලයි. ඉතින් හොට් චොකලට් එකක් ගෙනල්ලා දිනවා. වටිනවා මේ වෙලාවේ. ඉතින් ඔන්න මේක තමයි අද අපි ඉන්න ලොජ් එක. මෙන්න මේ විදිහට තමයි රූම් එක තියෙන්නේ. ඉතින් මේ විදිහට බෙඩ් දෙකක් තියෙනවා. ඩබල් රූම් එකක්. ඊට අමතරව කිසිම පහසුකමක් නැහැ. ඉලෙක්ට්‍රිසිටි මුකුත් නැහැ. ඉතින් ඉලෙක්ට්‍රිසිටි ගන්නත් සල්ලි ගන්න ඕනේ. මං හිතන්නේ නේපාල් රුපියල් 300ක් ගන්න ඕනේ ඉලෙක්ට්‍රිසිටි වලට. ඉතින් ඕක තමයි තත්ත්වය. දැන් අපිට කන්න එන්න කියලා කතා කරා. අපි යන් කන්න නිවෙන්න කලින් කෑම නිවෙන්න කලින්. ඉතින් ඔන්න අපේ කෑම එක රෙඩි. ඩාල් බත් තමයි තියෙන්නේ. එහෙනම් අපි කවුම් වඩගෙන හොඳට. අද ඔන්න ඩාල් බත් එක වෙනසක් වෙලා දිනවා. මේ මං හිතන්නේ අච්චාරුවක් ඇමුල් රහයි. ඩාල් එකක් ටිකක් වෙනස්. ව්‍යංජන වර්ගයක් තියෙනවා. මේ නම් අල කැරට් ඊට පස්සේ මේක නම් මොකද්ද දන්නේ නැහැ. පපඩම් තියෙනවා. ඉතින් කාලා හම්බෙ මේක. බඩගින්න. වෙලාව 11:00යි. ඉතින් ටෙම්පරේචර් ගොඩක් වෙලාවට මයිනස් තමයි යනවා ඇත්තේ. වට්ටම හීතලයි. හෙට උදේ 7:30ට තමයි ගමන ආරම්භ කරනවා කිව්වේ. හෙට යනවා අපි අද මේ ඉන්න පක්ඩින් ඉඳන් නම්චේ බසාර වෙනකල්. ඉතින් ඕක තමයි විස්තරේ. මට වැඩි කතා කරන්නත් හිතෙන්නේ නැහැ. වට්ටම හීතලක් තියෙන්නේ. මම ඒකින්ද දැන් නිදා ගන්න හදන්නේ. අපි එහෙනම් හෙට උදේට නම්චේ යන ගමනින් හම්බෙමු. good night.